මචං ඔබට දවසක තියෙන්න ඕනි ඔබේ ජීවිතේ කාපු කටු ගැන රස කර කර කියන්න පුළුවන් ලස්සන කතාවක්. කාලෙකදී නොසෑහෙන දුක් විඳපු තවත් එක කාලෙකදී කුසගින්න ඉවස ගන්න බැරුව දුක් විඳපු ඔබ ජීවිත කාලෙම ප්‍රතික්ෂේප වෙච්ච ආදරෙන් අන්ත අසරණ වෙන්න පෙරදුන ඔබට බොහොම එපා වුණ ඔබට ඔබ විශ්වාස නැති වුණ ඔබ විශ්වාස කරන්න පටන් ගත්ත කාලයක්. ඔබ ඔබේ හීන වෙනුවෙන් නිදි මරාගෙන වෙහෙසුණු දවස් මේ ඔක්කොම අවසානයේ ඔබ කට්ට කාපු ඒ කතාව අහන් ඉන්න මිනිස්සු පිරිසක් බොට ඒදී මම මාරකට ගෑවේ මෙතනට එන්න කියලා. සොගැප් සූපරේ කලතෙන් දාද්දී විශේෂයෙන්ම දැනුවත් විය යුතුයි. මොකද සොගැප් සූපරේ ප්‍රෙෂර් කරලා දාගන්න. දැන් මේක තුන් පාරක් හොඳට ඔබල ඉවරලා ප්‍රෙෂර් කරලා දාගන්න. මොකද සොගැප් සූපරේ නිකන් තේල අර අලුතෙන් ගත්තාම පෙට්ටියේ නිකන් තේල පැත්තට හැල්ලගෙන ප්‍රෙෂර් එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම සොගැප් සූපරේ කලතෙන් දාද්දී මෙන්න මේ විදියට පොඩ්ඩක් කරන විදිහට බලලා මෙන්න මේ විදිහට දාගන්න. දාලා ඊළඟට අපි දාගන්න යන්නේ මේකේ බම්ප් මවුන්ට් එක නවා. බම්ප් මවුන්ට් එක මෙන්න මේ විදිහට අතට දාගත්තා. right ඊට පස්සේ අපි දාගන්න යන්නේ කොයිල් ස්ප්‍රින්ග් එක. මේක කොයිල් ස්ප්‍රින්ග් එක ඔයගලන්ට පේනවා ඇති හොඳට ටෙන්ෂන් කරලා තියෙන්නේ පුලර් එකක් ආධාරයෙන්. right මේක හරි පරිස්සමට කරන්න ඕනේ. හරියටම කියලා සාමාන්‍ය කිව්වොත් මූණ ගලවලා යන වැඩක් මේක. මේ හරි භයානකයි. හරි පරිස්සමට කරන්න ඕනේ. මේ විදිහට හරි පරිස්සමට වැඩි දඟලන්නේ නැතුව හොල්ලන්නේ මේව කරන්නේ නැතුව මෙන්න මේ විදිහට මේකේ තියෙන පොසිෂන් එක මෙතන ස්ප්‍රින් හෝල්ඩ් එක මෙතනින් මේ ඔයගලන්ට පේනවා ඇති මම ස්ප්‍රින් එක පොඩ්ඩක් ඉස්සලා පෙන්නන්න. මේ තියෙන මෙතන ස්පෙෂලි තියෙනවා එතන එන්ඩ් එක නවතින තැන. හරි එතනට සෙට් වෙන්න තියාගන්න. ඊට පස්සේ අපි ඩස්බූට් එක දානවා. දැන් මේකේ තිබිච්ච ඩස්බූට් ඔයගලන්ට පෙන්නන මේ කැඩිලා තියෙන ඩස්බූට් එක. ඉතින් සොගැප් සූපරේ දාද්දි මේ අලුතෙන් අපි ඩස්බූට් එක දානවා. right මෙන්න මේ විදිහට දාගත්තා. දාගෙන ඉවර වෙලා මේකේ තියෙන්නේ මේ බෙයාරින් එක. ඉතින් මේකේ ටයිප්ස් දෙකක් එනවා. මේ මවුන්ට් එකේ සොක්ස් මවුන්ට් එකේ තියෙන බෙයාරින් එකකුත් වෙනවා. මොකද බෙයාරින් එක ඒකෙන් තමයි රෝදේ හැරෙද්දී උඩින් උපකාරී වෙන්නේ. නෝමල් ඒ කියන්නේ කිසි බරක් නැතුව සුමටම හැරෙන්න උපකාරී වෙන්නේ මෙන්න මේකේ තියෙන බෙයාරින් එකත් බලපානවා. ඉතින් ඒක මේ විදිහට අපි හොඳට ග්‍රීස් පොඩ්ඩක් ගාගෙන බෙයාරින් එකෙත් මේක සීල් ටයිප් වෙන්නේ උඩින් පොඩ්ඩක් ග්‍රීස් පොඩ්ඩක් ගාගමු අපි. පොඩ්ඩක් ගාගෙන මේක තියෙනවා ඔයගලන්ට පේනවා ඉතින් මෙන්න මේ වගේ නයිලොන් මේ එකක් එක්ක තමයි එන්නේ. ඒක ස්පෙෂල් ග්‍රීස් එකක් තියෙනවා. ඊට අමතරව අපි ග්‍රීස් කරලා right මේ විදිහට හොඳට ග්‍රීස් කරගෙන තමයි දාගන්න ඕනේ. මොකද මේව ආපහු සොගැප් සූපරයක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 5කට 6කට සැරයක් වගේ රිපෙයාර් කරන එකක්. ඉතින් ඒකින්ද මේ රිපෙයාර් එක කරද්දි ඔයගොල්ලෝ හරියටම මේ සොගැප් සූපරේ හොඳට මේව කරලා ඉවරලා දාගන්න. මොකද මේක සැරින් සැරේ ගැලවෙන එකක් නෙමෙයි හින්දා. ඉතින් මේවා සැරින් සැරේ ගැලවලා හයි කරන්න බෑ. ඒකින්ද විශේෂයෙන්ම මේ කියන සැලකිලිමත් වෙන්න. මේක මෙන්න මේ විදිහට දැන් දෙන්නේ. ඒක දාගත්තා. right දාලා මෙතන උඩට එනවා මෙන්න මේ ප්ලේට් එක. ඉතින් මේ ප්ලේට් එක දාගෙන ඔයගලන්ට පේනවා ඇති මේ මවුන්ට් එකේ මේ පොඩි කට්ටයක් තියෙනවා. මේ කට්ටේ මේ විදිහට මෙන්න මේකෙත් තියෙනවා කපලා තියෙනවා. හරි ඒක ඒ කට්ටෙට ගානට බස්සන්න ඕනේ නැතුව බැරින්නෙත් නෑ මේක ඇත්තටම. මේ හරි මෙන්න මේ විදිහට දාගෙන උඩ යන්නේ. මේකට එනවා බුෂ් එකක් උඩින්. නෝමලි මෙන්න මේ බුෂ් එක මේ විදිහට දාගෙන
මේ තද කරගන්න. මේකට පවර් ටූල් එකක් පාවිච්චි කරනවා. මේ විදිහට පද කරගෙන ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක අපි මේක බුරුල් කරගන්න යන පුලර් එක. පුලර් එක බුරුල් කරද්දී තමන්න ප්‍රශ්නේ බුරුල් කරගන්න. දැන් මේක පයින්නේ නැහැ. ඒ වුණාට අර ගානට දෙපැත්තම බැලන්ස් එකේ බුරුල් කරගන්න ඕනේ. රයිට්. ඔන්න ඔය විදිහට මේක බුරුල් කරගත්තාම පරිස්සමට ඊට පස්සේ වාහනයට හයි කරගන්න තියෙන්නේ. රයිට්. එහෙනම් තව වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙන මිස් සයිබිට් සමු ගන්න. සෑමෝටම සුබ දවසක්.